ඔයාට තියෙන්නේත් නිතරම ඩ්‍රයි වෙලා ෆ්‍රිසි වෙන හෙයා එකක්ද? මොන ප්‍රොඩක්ට් එක භාවිතා කරත් ඕගොල්ලන්ටත් තවම කිසිම ප්‍රතිඵලයක් ගන්න බැරි වෙලා තියෙනවද? ඉතින් අපි කොයිතරම් ප්‍රොඩක්ට්ස් භාවිතා කරත් අපි ඒ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙලා තියෙන රසායනික සංයුතය ගැන දැනුවත් වෙලා නැතුව නම් ඒ ප්‍රොඩක්ට්ස් භාවිතා කරන්නේ අපිට හරි ප්‍රතිඵලයක් ගන්න බෑ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෂැම්පු වල අන්තර්ගත වෙලා තියෙන ප්‍රධානතම සංඝටකයක් වෙන ප්‍රධානතම රසායනික ද්‍රව්‍යයක් වෙන සල්ෆේට් සම්බන්ධව. ඉතින් මේ සල්ෆේට් කියන්නේ මොනවද? සල්ෆේට් වලින් අපේ හිස කෙස් වලට ඇති කරන බලපෑම මොකක්ද? සහ ඇයි අපි සල්ෆේට් අන්තර්ගත නොවන ෂැම්පු එකක් භාවිතා කරන්න ඕනි කියන එක තමයි අද වීඩියෝ එකෙන් ඕගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු මොනවද මේ සල්ෆේට් කියන්නේ සහ ඇයි මේ සල්ෆේට් ෂැම්පු වලට අන්තර්ගත කරන්නේ කියලා. සල්ෆේට් කියන්නේ ප්‍රබල පිරිසිදු කාරකයක්. අපි මේ පිරිසිදු කාරක සර්ෆැක්ටන්ට් කියලාත් හඳුන්වනවා. මෙමගින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපේ හිස කෙස් වල තියෙන කුණු දූවිලි තෙල් ඉවත් කරලා හිස කෙස් පිරිසිදු කරන එක. ඊට අමතරව ෂැම්පු වල පෙන නිර්මාණය කරන්නත් මේ සල්ෆේට් උපකාරී වෙනවා. ඉතින් මේ විදිහට භාවිතා කරන සල්ෆේට් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි SLS. අපි කියනවා එකට සෝඩියම් ලෝරිල් සල්ෆේට් කියලා. අනිත් ප්‍රභේදය තමයි SLES කියලා කියන්නේ. ඒකට අපි කියනවා සෝඩියම් ලෝරේට් සල්ෆේට් එහෙම නැත්නම් සෝඩියම් ලෝරේට් ඊත සල්ෆේට් කියලා. අනිත් වර්ගය තමයි ALS කියලා කියන්නේ. ඇමෝනියම් ලෝරේට් සල්ෆේට්. ඉතින් මේ ප්‍රභේද තුන තමයි බහුලවම අපි භාවිතා කරන ෂැම්පු වලට අන්තර්ගත කරන සල්ෆේට් ප්‍රභේද වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් මේ සල්ෆේට් භාවිතා කරන්නේ ෂැම්පු වලට විතරද කියලා. නැහැ. අපි භාවිතා කරන ගොඩක් පර්සනල් කෙයා ප්‍රොඩක්ට්ස් වලට මේ සල්ෆේට් අන්තර්ගත කරනවා. උදාහරණයක් විදිහට ටූත් පේස්ට් වලට, එතකොට අපි භාවිතා කරන බොඩි වොෂ් වලට, ඒ වගේම සමහරක් වෙලාවට අපි භාවිතා කරන ෆේස් වොෂ් වලටත් මේ සල්ෆේට් වල සමහර ප්‍රභේද අන්තර්ගත කරනවා. ඒ අන්තර්ගත කරන්නේ පිරිසිදු කාරකයක් විදිහට. ඉතින් මේ විදිහට බලනකොට ඕගොල්ලෝ හිතනවා ඇති සල්ෆේට් අඩංගු නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි කියලා. මෙතන තියෙන ප්‍රධානතම ගැටලුව වෙන්නේ සල්ෆේට් මගින් අපේ හිස කෙස් වල මොයිස්චර් ගතිය රඳවලා තියාගන්න අපේ හිස් කබල විසින් නිෂ්පාදනය කරන ස්වභාවික ඔයිල් එකත් සල්ෆේට් මගින් සෝදලා ඉවත් කරන එක. අන්න එතකොට තමයි අපේ කොණ්ඩේ ඩ්‍රයි වෙන්නේ සහ ෆ්‍රිසි වෙන්නේ. ඊට අමතරව සමහර වෙලාවල් වලට අපේ හිස් කබල ගොඩාක් කසනවා වගේ තත්ත්ව ඇති වෙන්නේ මෙන්න මේ සල්ෆේට් අන්තර්ගත ෂැම්පු වල බලපෑමක් විදිහට වෙන්නත් පුළුවන්. අපි ඊළඟට බලමු මොනවද මේ සල්ෆේට් අඩංගු නොවන එහෙමත් නැත්නම් සල්ෆේට් ෆ්‍රී ෂැම්පු කියන්නේ කියලා. සල්ෆේට් ෆ්‍රී ෂැම්පු වල සල්ෆේට් අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට මේකෙදි පිරිසිදු කාරක විදිහට භාවිතා කරන්නේ ස්වභාවික ප්‍රභේදයන්ගෙන් ලබා ගන්න මෘදු පිරිසිදු කාරක. මේ මෘදු පිරිසිදු කාරක අපේ හිස කෙස් වල ස්වභාවික ඔයිලි ගතිය රඳවලා තියලා හිස කෙස් වල තියෙන අනවශ්‍ය කුණු දූවිලි ඉවත් කරන්න උපකාරී වෙනවා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සල්ෆේට් අන්තර්ගත නොවන ෂැම්පු භාවිතා කිරීමේ එකම වාසිය අපේ කොණ්ඩේ ඩ්‍රයි වෙන එකයි ෆ්‍රිසි වෙන එකයි නවතිනවා කියන එක. නෑ, මීට අමතරවත් අපේ හිස කෙස් වලට ලැබෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි මම කලින් කිව්වා වගේ මේ සල්ෆේට් අන්තර්ගත නොවන ෂැම්පු වල අපි භාවිතා කරන්නේ ස්වභාවික මෘදු පිරිසිදු කාරකනේ. ඉතින් මේවා ගොඩක් වෙලාවට ගන්නේ ශාක ප්‍රභේද වලින්. ඉතින් මේ මෘදු පිරිසිදු කාරක වලින් අපේ හිස් කබල මගින් නිෂ්පාදනය කරන ස්වභාවික ඔයිලි ගතිය රඳවලා තියාගන්න උපකාරී වෙනවා. ඉතින් ඒ මගින් අපේ හිස කෙස් වල තෙතමනේ රඳවලා තියාගන්නවා. ඒකෙන් අපේ හිස කෙස් ගැලවිලා යන එක වගේම කැඩිලා යන එක අවම කරගන්නත් මේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පු භාවිතා කරන එක උපකාරී වෙනවා. මීට අමතරව ඔයාලට තියෙන්නේ කෙමිකලි ට්‍රීට් කරපු හෙයා එකක් නම් ඒ හෙයා ඩැමේජ් එක අඩු කරගන්නත් මේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පු භාවිතා කරන එක ගොඩක් උපකාරී වෙන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ ශාක ප්‍රභේද වලින් ලබා ගන්න මෘදු පිරිසිදු කාරක ද්‍රව්‍ය නිසා.
මීට අමතරව සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීමෙන් අපේ හිස් කබලේ ඇති වෙන කසනසුළු ස්වභාවයන් අවම කරගන්නත් අපිට උපකාරී වෙනවා. ඒ වගේම තමයි සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ වල භාවිතා කරන්නේ ප්ලාන්ට් බේස් ෆැක්ටර් නිසා මේක පරිසර හිතකාමී ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේවා තමයි සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ භාවිතා කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් අනිකුත් වාසි වෙන්නේ. සාමාන්‍ය ෂැම්පූ එකක් එක්ක කම්පෙයාර් කරනකොට සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් වෙළඳපොලේ ටිකක් පිලෙන් අධිකයි. ඉතින් කෙනෙක්ට මේ වගේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කරන්න මිලදී ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් SLES අන්තර්ගත වෙලා තියෙන ෂැම්පූ වර්ගයක් භාවිතා කරන්න. ඒකට හේතුව තමයි SLS කියන ප්‍රභේදයෙන් ඇති කරන බලපෑමට වඩා අවම බලපෑමක් තමයි SLES කියන ප්‍රභේදය අපේ හිස කෙස් වලට ඇති කරන්නේ. ඒ වගේම මම කියන්න ඕනි අපේ හිස කෙස් ආශ්‍රිතව ඇති වෙන නැත්නම් හිස් කබල ආශ්‍රිතව ඇති වෙන ගැටලු හැම එකකටම විසඳුම වෙන්නේ මේ සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් භාවිතා කිරීමම නෙවෙයි. මොකද අපේ හිස කෙස් වල ස්වභාවය අපේ සමේ ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට අපිට ඇතිවෙන ප්‍රශ්නත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ට සල්ෆේට් අන්තර්ගත ෂැම්පූ එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන් වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක්ට මේ සල්ෆේට් අන්තර්ගත ෂැම්පූ එකක් භාවිතා කරන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේකට හොඳම විසඳුම තමයි අපි වෙළඳපොලෙන් නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා කියවලා බලලා මිලදී ගන්න එක. එතනදී අපිට පුළුවන් නම් රසායනික සංයුතිය ගොඩක් අවම රසායනික ද්‍රව්‍ය ගොඩක් අඩුවෙන් අන්තර්ගත කරලා තියෙන ෂැම්පූ එකක් භාවිතා කරන්න. අන්න ඒ වෙලාවේදී අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් වැඩි වෙනවා. ලංකාවේ අපිට භාවිතා කරන්න පුළුවන් සල්ෆේට් අන්තර්ගත නොවන ෂැම්පූ වර්ග කිහිපයක බ්‍රෑන්ඩ් නේම්ස් මම ඔයගලන්ට කියන්නම්. එකක් තමයි ට්‍රෙෂමි කියන බ්‍රෑන්ඩ් එක, අනිත් එක ලෝරියල්, අනිත් එක තමයි පාමර්ස් කියන බ්‍රෑන්ඩ් එක. මීට අමතරව වියානා බ්‍රෑන්ඩ් එකෙනොත් සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ රේන්ජ් එකක් මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ මොන බ්‍රෑන්ඩ් එකෙන් ඔයගොල්ලෝ ෂැම්පූ එකක් මිලදී ගත්තත් අනිවාර්යයෙන්ම ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක චෙක් කරලා බලන්න මේකේ සල්ෆේට් අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම තමයි වියානා බ්‍රෑන්ඩ් එකේ නම් ඒගොල්ලෝ බොටල් ෂැම්පූ බොටල් එක ඉස්සරහම මෙන්ෂන් කරලා තියෙනවා මේක සල්ෆේට් අන්තර්ගත නැති සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් කියන එක. ඔයගොල්ලෝ මේ නිෂ්පාදන වෙළඳපොලෙන් මිලදී ගන්නවා නම් ඕගොල්ලන්ට සුපර් මාකට්ස් වලින් මේක මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ඔන්ලයින් පර්චේසින් එකකට යනවා නම් cosmetics.lk කියන වෙබ්සයිට් එක හරහත් ඕගොල්ලන්ට මේ අයිටම්ස් පර්චේස් කරන්න පුළුවන්. මොකද මමත් මගේ පර්සනල් කෙයා අයිටම්ස් ගොඩක් මේ cosmetics.lk කියන වෙබ්සයිට් එක හරහා පර්චේස් කරලා තියෙන නිසා තමයි මගේ පර්සනල් අත්දැකීමත් මෙතනින් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ videos බලන්න කැමති නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් video එකකින් ඔයගොල්ලෝව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.